ඔයාලා අහලා තියෙනව නේද? මාතර ගඟේ ඉන්නා කිඹුලිග පැටියා කියලා කවියක්. මෙන්න මේ කවිය හැදිච්ච විදිය ගැන කතාවන් කීපයක්ම තියෙනවා. මම මේ කියන්න යන්නේ අන්න ඒකෙන් එකක්. මාතර නිල්වලා ගඟ ළඟ තොටුපලේ කුඩා තේ කඩයක් තිබ්බලු කළු උස මහත බොහොම සැර පරුෂ ගෑනු කෙනෙක් හිටපු. මෙන්න මේ ගෑනු කෙනා අර නතර කරන ඔරුපාරු වලින් තමන්ගේ තේ කඩෙන් ගන්න දේවල් වලට වැඩි මුදලක් අය කරා වගේම අර නතර කරන ඔරුපාරු වලින් ලොකු බද්දකුත් ගත්තා කියලා කියනවා. මේ ගෑනු කෙනාගේ තිබුණ සැරපරුෂ භාවයයි පෙනුම නිසායි මෙන්න මේ ගෑනු කෙනාට කිව්වේ මාතර ගඟේ කිඹුලි කියලා. හැබැයි මෙන්න මෙයාට හිටියා හරිම ලස්සන බෙල්ලේ ගෝමර තියෙන දියණියක්. හැබැයි මෙන්න මේ දුව අර අම්මා වගේ නෙමෙයි හරිම අහිංසකයි වගේම අර එන හැම කෙනෙකුටම හරි ආදරණීය විදිහට සැලකුවා. අම්මා කොච්චර බදු මුදල් අය කරත් කොච්චර සැරපරුෂ වුණත් මෙන්න මේ ලස්සන තරුණියව බලන්න හැමදාම මේ ස්ථානයට එන්න ඔරුපාරු වල හිටිය කට්ටිය පුරුදු වෙලා හිටියලු. අන්න ඒ නිසා තමයි කියන්නේ මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා. තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා. යන්නේ එන ඔරුපාරු නවතාගෙන සිටියා. මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා කියලා.